ඔචාමින්ද දැන් මම මේ වෙනකොට ජාතික ශිෂ්‍ය බට බලකායේ කපිටන් නිලයේ තමයි ඉන්නේ. ඒ කියන්නේ කපිටන් නිලයට එන්නේ ඉස්සෙල්ලා මේ ශිෂ්‍ය බටෙක් විදිහට මා කටයුතු කරේ කොහොමද? ඒත් මම අධ්‍යාපනය හදාරපු දකුණු කොළඹ විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනකොට මම ශිෂ්‍ය බටෙක් විදිහට ශිෂ්‍ය බට ඛණ්ඩයට බැඳුණා. මේ ශිෂ්‍ය බට ඛණ්ඩයට බැඳිලා මම ශිෂ්‍ය බටෙක් විදිහට කටයුතු කරද්දී මට හැකියාව ලැබුණා ලාන්ස් කෝප්‍රල් විදිහට, ඊට පස්සේ කෝප්‍රල්, සාජන් විදිහට කටයුතු කරලා පාසලේ ශිෂ්‍ය බට ඛණ්ඩයේ හොඳ ප්‍රගතියක් කරා ගෙනියන්න ලොකු දායකත්වයක් දෙන්න අපිට පාසලේ ශිෂ්‍ය බට කටයුතු වලින් හැකියාව ලැබුණා. ඒ ශිෂ්‍ය බට කටයුතු කරගෙන යන අතරේ ලැබුණු නායකත්වය තුල මට දායකුණු තවත් විශේෂ ක්‍රියාකාරකමක් තමයි බාලලක්ෂ ක්‍රියාකාරකම, බාලලක්ෂ සංගමයට එකතු වීම, ඒ වගේම සාන්තිජෝන් නිලන්රත හමුදා ප්‍රථම ආධාර සේවය, ඒ වගේම ශිෂ්‍ය බට ඛණ්ඩය. ඒතර මේ තුල ක්‍රීඩා කටයුතු, මේ කටයුතු සියල්ල අධ්‍යාපනයත් එක්ක කරගෙන යද්දී මාළපි තවත් ජයග්‍රහණයක් ඔය නායකත්වය තුල පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක් විදිහට මට කටයුතු කරන්න හැකියාව ලැබුණා. ඉතින් මේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වුණා, ජනාධිපති බාලදක්ෂයෙක් වුණා, ශිෂ්‍ය බට සැරයන් විදිහට කටයුතු කරා, ක්‍රීඩාවේ සහාය ක්‍රීඩා නායක, නැත්නම් උප ප්‍රධාන ක්‍රීඩා නායක විදිහට මට කටයුතු කරන්න හැකියාව ලැබුණා 2000 කියන වර්ෂයේදී පාසලේ. ඉතින් ඒ තුල මම විදුහල්පති සම්මාන දිනාගත්තා. ශිෂ්‍ය බට ඛණ්ඩයේ මේ ලැබපු නායකත්වයත් එක්ක මම සමින්ද මේ එතනින් නවතින්නේ නැතුව මගේ ඔළුවේ ලොකු ආසාවක් තිබුණා යුද හමුදාවත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන්න. නොයෙකුත් අවස්ථාවන් වල යුද්ධය පැවති ඒ කාලය තුල මම නොයෙකුත් අවස්ථාවන් වල මේ යුද හමුදාවේ පොලිසියේ සමුඛ පරීක්ෂණ වලට පවා මුහුණ දුන්නා ගිහිල්ලා. ඒ හැම සමුඛ පරීක්ෂණයකම සමත් වුණත් යම් පුද්ගලික හේතුන් නිසා මට අවසානයේ කොහොම හරි ඒ කිසිම ක්ෂේත්‍රයකට යුද හමුදා ආරක්ෂක ක්ෂේත්‍රයට මට සම්බන්ධ වෙන්න හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් මගේ ඔළුවෙන් අයින් වුණේ නැහැ මේ නිල ඇඳුම. ගොඩක් ආසාවක් දැක්වුවා මේ නිල ඇඳුම අඳින්න. ඉතින් මම මේ ගමන කොහොමද ශිෂ්‍ය බටෙක් විදිහට ඉදිරියට කටයුතු කරන්න කියලා මම කල්පනා කරද්දී මම අර මගේ පුද්ගලික ජීවිතයේ කරපු රැකියාව අතහැරලා මම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරුවරයෙක් විදිහට එකතු වුණායින් පස්සේ මට අවස්ථාවක් ලැබුණා නැවතත් ශිෂ්‍ය බටේට සේවය කරන්න, ශිෂ්‍ය බට නිලධාරියෙක් විදිහට කටයුතු කරන්නේ පුහුණුවට යන්නේ. ඉතින් එවැනි අවස්ථාවකදී මම තාමත් මොනවාමේ උනන්දුවෙන් කටයුතු කරලා මම ශිෂ්‍ය බට නිලධාරී පුහුණු පාඨමාලාවට සම්බන්ධ වෙලා පාඨමාලා අංක 34 මේ පාඨමාලාවට සම්බන්ධ වෙලා රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානයේදී මම ආධුනික නිලධාරියෙක් විදිහට පුහුණුව ලැබලා කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ ඛණ්ඩමාන නිලධාරිවරයා විදිහට කටයුතු කරන්න මට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් කටයුතු කරද්දී මම ඉතාමත් වේගයෙන්, මොකද මම කුඩා කාලේ සිට ශිෂ්‍ය බටෙක් වුණ නිසා මට ඒ ලැබපු අත්දැකීම් වලින්, ඒ ලැබපු කන්නරයෙන් මට හැකියාව ලැබුණා මගේ ශිෂ්‍ය බටෙන් අද වෙනකොට සමස්ත ලංකා මට්ටමට ගෙනියන්න. විශේෂයෙන්ම ශිෂ්‍ය බට බලකායේ හර්මන්ලෝස් කුසලානයට අපේ ශිෂ්‍ය බට ඛණ්ඩය ගෙනියන්න මට හැකියාව ලැබුණා. විවිධ අවස්ථාවන් වලදී ඒ බලෑනි කඳවුරු නැත්නම් හර්මන්ලෝස් සමස්ත ලංකා කඳවුර තුලදී අපේ ශිෂ්‍ය බටෙන් විවිධ ක්ෂේත්‍රයන් වලින් ජයග්‍රහණ ලබන්නේ. ඒ වගේම මට හැකියාව ලැබුණා අපේ බලෑනි කඳවුරේදී තුන්වන බලෑනි කඳවුරේදී හොඳම අණ දෙන්නා වෙන්නේ. ඉතින් මෙවැනි කටයුතු, මෙවැනි ජයග්‍රහණයන් ලබන්න මට හැකියාව ලැබුණේ කුඩා කාලයේ සිට මම ශිෂ්‍ය බටෙක් කියලා හිටියා. ඒ වගේම බාලදක්ෂයෙක්, ඒ වගේම ප්‍රධාන ශිෂ්‍ය නායකයා, මේ කියපු කටයුතු ගොඩාක් මාගේ වටේ මාත් එක්ක මට තිබුණු නිසා මට හැකියාවක් ලැබුණා ශිෂ්‍ය බට කටයුතු වල සමස්ත ලංකා මට්ටමට ගිහිලා දරුවෝ ශිෂ්‍ය බට ඛණ්ඩයේ ඉහළට ගෙන යන්න. එතකොට මම ඒ ආධුනික නිලධාරියෙක් විදිහට සම්බන්ධ වෙලා මගේ සේවයත් එක්ක මට හැකියාව ලැබුණා ලුතිනන්වරයෙක් වෙන්න, උපලුතිනන්වරයෙක් වෙන්න, ඊට පස්සේ ලුතිනන්වරයෙක් වෙන්න, ඊට පස්සේ අද වෙනකොට කපිටන්වරයෙක් වෙන්නත් මට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් කපිටන්වරයෙක් විදිහට මම කටයුතු කරන්න කරපු මේ ආපු ගමන ඉතාමත් ශක්තිමත් ගමනක් කරන්න මට හැකියාව ලැබුණේ. මම අර කලින් සඳහන් කරා වගේම බීපිතුමාගේ ආදර්ශය, ඒ වගේම මට ලැබුණු මගේ ගුරුවරුන්ගේ ආදර්ශය නිසා තමයි මට හැකියාව ලැබිලා තියෙන අද වෙනකොට මට බලකායේ
කපිටන්වරයෙක් විදිහට කටයුතු කරන්න කලින්.